හායි යාලුවනේ කොහොමද ඉතින් ඔයාලට කොත්මලේ ඩෑම් එක උඩට කොත්මලේ ඩෑමකුට ආවා පාර අයිනම තියෙන්නේ හාරි ළඟ ඉතින් හායි යාලුවනේ කොහොමද ඉතින් ඔයාලට ඉතින් අද අලුත් පලොග් එකකින් හම්බෙන්නේ අපි ඉතින් අද අපි යනවා කොත්මලේ විහාරය බලන්න කොත්මලේ විහාරය කොත්මලේ ඩෑම් එක එතකොට තව තියෙනවා බලන්න තැන් කීපයක් ඉතින් අද ලොග් එක ගෙනලා තියෙන්නේ කොත්මලේ ඉඳන් අපි බලමු ගිහිල්ලා අපි මොනවද බලන්න තියෙන්නේ ඉස්සරහට මොනවද තියෙන විස්තර කියලා දැන් අපි ඇවිල්ලා ඉන්නේ කොත්මලේ තලාසේ නරඹු මැදිරිය ගාව. ඉතින් නරඹු මැදිරිය ගාවින් මේ ටිකට් එකක් ගන්න ඕනේ. ටිකට් එකක් කරගෙන තමයි යන්න ඕනේ. ඒ අපි ඉස්සලාම ගිහලා ටිකට් එකක් කරන් ඉමු. අපි දැන් යන්නේ ටිකට් එකක් ගන්න. ගිහලා බලමු ටිකට් එක කීයද කියලා. අංකල් ටිකට් ගන්න මෙහෙන්නේ. ඉතින් අපි ටිකට් කවුන්ටර් එකට පස්සේ මේ ටිකට් කවුන්ටරේ ඉන්න මහත්තයා අපිට හැම දෙයක් ගැනම පැහැදිලිව කියලා දුන්නා. ඔන්න ඉතින් ටිකට් දෙකක් ගත්තා. එක ටිකට් එක රුපියල් 30යි. දැන් අපි ඉන්නේ කොත්මලේ නරඹු මැදිරිය ගාව. ඉතින් අර ඈතින් පේන්නේ කොත්මලේ ඩෑම් එක. මේ තියෙන කොත්මලේ ජලාශය. කොත්මලේ ජලාශය ඉතින් පෞගේ කාලේ පැස්සත් එක්ක මං හිතන්නේ අර ප්‍රදේශවල වල මේ වතුර මට්ටම තිබ්බ ප්‍රදේශ තමයි අර තියෙන්නේ පහත් වෙලා දැන් පහතට ඇවිල්ලා ඉතින් දැන් නම් වතුර මට්ටම අඩු වෙලා තියෙන්නේ ගොඩක් දුරට අඩු වෙලා තියෙන්නේ ඉතින් නරඹු මැදිරිය ඉඳන් පල්ලෙහාට යන්න ඕනි කොත්මලේ ඩෑම් එක කොත්මලේ ඩෑම් එක බලන්න ඉතින් ඔයාලා නරඹු මැදිරියට ආපුහම මේක සම්බන්ධව හැම විස්තරයක්ම මේක ඇතුලේ සඳහන් කරලා තියෙනවා ඔයාලට මේකේ මේ මැප් එකකුත් බලා ගන්න පුළුවන් මේකේ හැම තොරතුරක්ම ඒ කියන්නේ මේක කොයි කාලෙද හදවුවේ එතකොට මේකේ කොහොමද මේ විදුලි උත්පාදනය වෙන්නේ ඒ සම්බන්ධව හැම තොරතුරක්ම ෆොටෝස් සහිතව මේක ඇත්තේ දාලා තියෙනවා. අපි දැන් ඉන්නේ
කොත්මලේ මේ තියන්නේ කොත්මලේ ඩෑම් එක මේක මේ විදිහට තමයි කොත්මලේ ඩෑම් එක හදලා තියෙන්නේ. මේ තියෙන්නේ කොත්මලේ ප්‍රදේශයේ සම්පූර්ණම සරස්ම. ඉතින් දැන් අපි යන්නේ කොත්මලේ ඩෑම් එක උඩට. උඩින් ටිකට්ටයක් ගත්තා. උඩ අරමුම් මැදිරේ ඉඳන් පල්ලෙහාට ආවේ. ඔන්න ඉතින් දැන් අපි ඉන්නේ කොත්මලේ ඩෑම් එක උඩ. අපි කොත්මලේ ඩෑම් එක උඩට ආවා. දැන් කොත්මලේ ඩෑම් එක උඩ තමයි ඉන්නේ. ඉතින් කොත්මලේ ඩෑම් එක උඩට ආපුවම මෙන්න මේ වගේ තමයි ඔයාලට කොත්මලේ ජලාශය බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් පේනවා ඇති ඔයාලට. මෙන්න මේ කොටසේ පෞගිය දවස්වල අර වැස්ස කාලෙට වතුර ආපු ප්‍රදේශය තමයි මෙන්න මේ කොටස් ටික මේ තියෙන්නේ. දැන් වතුර බහගෙන යනවා. ඉතින් මේ කොත්මලේ වේල්ල උඩට මේ වාහන ඇතුල් කරන්න බෑ. මොකද ගමේ යන මිනිස්සුන් විතරයි මේකේ වාහන වලට යන්න දෙන්න පුළුවන් කිව්වේ. ඉතින් අපි ඩෑම් එකේ එහා පැත්තේ ඉඳන් මෙහා පැත්තේ කොනටම ආවා. වෙනවද ඔයාලට මේක තියෙන යට මේ තියෙන්නේ අපි දැන් ආවා කොත්මලේ ඩෑම් එකේ අන්තිම තැනට යනකම්. ඔයාලට පේනවාද ඈතින් පේන්නේ කොත්මලේ විහාරයේ චෛත්‍යය. ඉතින් බලන්නකො වතුර නැහැ. කොත්මලේ ජලාශයේ වතුර හිඳිලා. වාන් දොරටු 3ක් තියෙනවා කොත්මලේ ජලාශයේ. දොරටු 3න් එකක් උඩට මැරලා තියෙනවා. අනිත් දෙක නම් වහලා තියෙන්නේ. මොකද වතුර නැති නිසා එක දොරටුවක් සම්පූර්ණයෙන්ම විවෘත කරලා තියෙනවා. ඉතින් ගමන ඉතුරු ටික යන්න මේ කඩෙන් ප්ලේන් ටිකක් බීලා රස රොටියකුත් කාලා අපි ගමන පටන් ගත්තා. ඉතින් මේ තියෙන්නේ දෙහඩු කඩුල්ල. මේක හඳුන්වන්නේ රුහුණේ ඉඳන් මායා රටට ඇතුල් වීම සඳහා හදපු දොරටුවක් කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් දෙහඩු කඩුල්ල ජනප්‍රවාදය නම් සඳහන් වන්නේ මේ ගැමුණු කුමරු රුහුණේ ඉඳන් මගුල් කඩුව මෙම ස්ථානයේ මේ සංගවව්ව කියලා තමයි ජනප්‍රවාදය නම් මේ දෙහඩු කඩුල්ල ගැන සඳහන් වෙන්නේ. ඔන්න ඉතින් දැන් අපි යනවා කඩතොර විහාරය බලන්න. ඉතින් කඩතොර විහාරේ බලන්න යනකොට මෙන්න මේ වගේ ඇතුල් වෙලා මේ වගේ පාරක පල්ලෙහාට යන්න ඕනි.
ඉතින් මගද යද්දි පාර දෙපැත්තේ අපි හැමෝගෙම මිතුරු ජාතියක් සිටියා රිලාව් මේක කැලෑබද ප්‍රදේශයක් හින්ද රිලාව් එක සත්තු විශේෂ කැලේ ඉන්න. ඉතින් දැන් මම ඉන්නේ කඩතොර විහාරේ ළඟ. ඉතින් එතන අපි නිවිච්ච පූජනීය ස්ථානය කියන්නේ හරි නිස්කලංකයි. ඉතින් මේ කඩතොර විහාරය වගේම ඒ විහාරය අවර තිබ්බ තවත් නටමුන් තියෙනවා මේ ජලාශය. ඉතින් ඔයාලට පේනවද මේ තවත් ඒ විහාරයේම කොටසක්. මේක නම් මේ කොටස නම් සම්පූර්ණයෙන්ම විනාශයට පත් වෙලා තියෙන්නේ. මේ කොටස නම් තාම හොඳට තියෙනවා. මම දන්නේ ඇත්තටම මේක මේ මොකක්ද කියලා. මේ විහාරයේම නටබුන් කොටස් තමයි මේ තියෙන්නේ. ඇත්තටම පොළොව ඇත්තටම වියලින් පහුගිය දවස්වල තිබ්බ වස්සත් එක්ක මේ පැත්තරම වතුර ඇවිල්ලා තියෙනවා. දැන් ඒ වතුර ඔක්කොම පල්ලෙහාට ගිහිල්ලා ඉවරලා දැන් මේ ඔක්කොම මේ සේරම මේ වියලියට පත් වෙලා තියෙනවා. ඉතින් වතුරෙන් යට වෙලා තිබිලා මේක ඇතුලේ තනතුර මඩ වලින් පිරලා තියෙන්නේ. තාමත් මේක පැරණි ඒ තියෙන මේ බුදු පිළිමා ඒ තියෙන රූප සමහරක් ඒවා තාමත් හොඳටම තියෙනවා. ඉතින් මේ කඩතොර විහාරේ තාමත් මිනිස්සු ආගමික කටයුතු පවත්වනවා කියලා මේ පේනවා. මොකද මේ කඩතොර විහාරේ පහන් පඳුරු වගේ දේවල් මෙතන මේ තියලා තියෙනවා. මිනිස්සු තාමත් මේ පුරාණ විහාරයට මිනිස්සු ඇවිල්ලා වන්දනා කටයුතු කරනවා කියලා තමයි පේන්නේ. ඉතින් ඔයාලත් කඩතොර විහාරය බලන්න එනවා නම් මේ දවස්වල එන්න පුළුවන්. මොකද වතුර ඔක්කොම බැහැලා තියෙන්නේ. වතුර බැහැලා තියෙන නිසා විහාරයේ ළඟටම එන්න පුළුවන්. වතුර අඩු වෙලා තියෙන නිසා මේ දවස්වල ආවොත් ඔයාලට කඩතොර විහාරය වැඳ පුදා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි ආවා කොත්මලේ තියෙන තවත් ලස්සන ප්‍රසිද්ධ තැනකට. ඒ තමයි රණමුණේ පිහිල්ල. ඉතින් අපි දැන් යන්නේ රණමුණේ පිහිල්ල ළඟට. ඔයාලට ඇතින් පේනවා තියෙන රණමුණේ පිහිල්ල. ඉතින් අපි බලමු මේ වෙල් මැදින් යන්න තියෙන්නේ. ගිහිල්ලා බලමු ළඟටම. ඉතින් මේ ඉන්නේ අපිට පාර කියපු බලු යාළුවා. මෙයා තමයි අපිව රණමුරේ පිහිල්ල ගාවට එක්කන් ගියේ. ඉතින් හරිම හොඳ මග පෙන්නන්නේ. ඔන්න ඉතින් අර දුටුගැමුණු රජතුමා නාපු පිහිල්ල බලන්නත් ආවා. දැන් ඒක බල්ල ඉවරයි. දැන් අපි යනවා කොත්මලේ මහා සෑය බලන්න. ඉතින් එතන දෙන්න තියෙන්නේ ලස්සන වෙල්යායක් මැදි බලන්න. අතර වටේම තියෙන ගොයක්.
ඔන්න ඉතින් අපි දැන් ආවා කොත්මලේ මහවැලි මහාසෑය බලන්න. කොත්මලේ මහවැලි මහාසෑයත් කොත්මලේ බලන්න එනවනම් ගොඩක්ම ප්‍රසිද්ධ ස්ථානයක්. ඉතින් මේක නමින් හඳුන්වන කොත්මලේ මහාසෑයත් කියලා කියනවා, කොත්මලේ මහවැලි මහාසෑය කියලා හඳුන්වනවා. ඉතින් මෙතන විශේෂත්වය ගැන මේක ගොඩක් විශාල චෛත්‍යයක්. චෛත්‍යයක් කියන්නේ කොත්මලේ ගොඩක් ප්‍රසිද්ධයි මේ චෛත්‍යයට. තාමත් ඉතින් මේ චෛත්‍යයේ වැඩ කටයුතු ඉදි කරලා අවසන් නැහැ. තාමත් වැඩ කටයුතු ඉදි වෙමින් පවතින්නේ. ඉතින් හරිම නිස්කලංක පරිසරයක හරි ලස්සන නිදහස් පරිසරයක් තියෙන චෛත්‍යයක් කියලා කියන්න පුළුවන්. ඉතින් ලකියා ලොග් එකෙන් ගෙන මේ ට්‍රවල් ලොග් එක අද මෙතනින් අවසන් කරනවා. ඉතින් තවත් අලුත් ට්‍රවල් ලොග් එකකින් හම්බ වෙනකම් මම සමුගන්නවා. channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා. මම ලකියා ලොග්.